හෙලෝ කොහමද ඔයාලට මම මේ මොනවද සුද්ධ කරන්නේ දන්නවද? මේ තමයි මොරුංගා. මම මේක සුද්ධ කරන්න ආසම නැහැ. මේක පොඩි අමාරු වැඩක් වුණාට මේක හරි රසවත් කෑමක්. ඒ නිසා ඉතින් අමාරුවෙන් හරි මොරුංග ටිකක් මම මේ සුද්ධ කරන ගමන් තමයි ඉන්නේ. මේ කෑම හරි ගුණ කෑමක්. ඒ වුණාට මේක සුද්ධ කරන්න තමයි අමාරු. ඒත් කොහොම හරි මම මුරුංග ටිකක් සුද්ධ කරගෙන මුරුංග කිරට උයා ගන්න තමයි ලෑස්ති වුනේ. මේ විදිහට මේ ප්‍රමාණ දිග කෑලි කපාගෙන පොත් ටික ඔක්කොම සුද්ධ කරලා ගන්න ඕනේ මේක උයා ගන්න. මෙන්න මේ විදිහට පොත් ටික ඔක්කොම මම සුද්ධ කරගත්තා. ඒ ටික සෝදලා අරගෙන මම පැටි වළඳක දාගෙන උයා ගන්න හදන්නේ. ඒකට මම එකතු කරගන්නවා කුරුදු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, අමු තුන පහ කුඩු ටිකක් සහ උළු හාල්ලට ටිකක්. ඒකට මම දාගන්නවා සුදු ලුණු ගෙඩියක් මම තරලා දාගත්තා, කරපිංච ටිකක්, අමු මිරිස් ටිකක්, ලුණු ටිකක්. ඒත් එක්කම මම ඒකට එකතු කරගන්නවා තක්කාලි සහ උම්බරකඩ ටිකක්. දැන් මම මේ මුරුංග කෑලි ටික තැම්බෙන්න ඇති පමණට වතුර තියලා මම ඒක ලිපෙන් තියාගන්නවා. ඒකට මම ලුණු කුඩු ටිකකුත් එකතු කරගත්තා. මෙන්න ටික වෙලාවකට පස්සේ මගේ මුරුංග කෑලි තැම්බිලා තියෙනවා. තවත් ඒකේ වතුර ගතිය තියෙනවා. තවත් ටික වෙලාවකට පස්සේ වතුර ටික හොඳට මිහිදිලා ඒකට මම මිටිකිරි කෝප්පයක් එකතු කරගන්නවා. ටික වෙලාවකට පස්සේ මිටිකිරි ටික උතුරලා ආවට පස්සේ මෙන්න මුරුංග කිරි හොත්ත මාර රහයි. මේක හදලා බලන්න ඔයාලත්. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරන්න. ඔයාලට ගොඩාක් ආදරෙයි මං.